මට වෙලාවකට කියා ගන්න බැරි තරම් පාළුවක් දැනෙනවා. වෙලාවකට මුළු ජීවිතේම එපා වෙලා වගේ දැනෙනවා. අපිට පණ වගේ අත්දැක කරපු අපේම කියලා හිතාගෙන හිටපු අය එක පාරට වෙනස් වෙද්දී දැනෙන වේදනාව වචන කරන්න අමාරුයි. ඒක හරියට Taman විශ්වාස කරපු ලෝකයම බිමට කඩන් වැටෙනවා වගේ හැඟීමක්. ඔයත් මේ වෙලාවේ ඉන්නේ ඒ වගේ තත්වයක නම් ඔයාගේ හිත සැහැල්ලු කරගන්න ඒ වගේම ජීවිතේ ඉස්සරහට ගන්න තීරණ නිවැරදිව ගන්න මේ වීඩියෝ එක උදව් වේවි. ඔයත් ඉන්නේ ඔයා ආදරය කරපු කෙනෙක්ගේ වෙනස් වීමක් දරා ගන්න බැරි තැනක නම් ජීවිතේ ඉස්සරහට ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්නේ කොහොමද කියන ගැටලුව මත නම් අද මම මේ වීඩියෝ එක කරන්නේ ඔයා වෙනුවෙන්. ඉතින් දිගටම රැඳිලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. ඇත්තටම මේ මොහොතේ ඔබට දැනෙන වේදනාව මට තේරුම් ගන්න පුළුවන්. කෙනෙක් වෙනස් වෙද්දී ඒ දැනෙන තනිකම ඒ හිස් තැන පුරවන්න කිසි කෙනෙක්ට ලේසි නැහැ. හැබැයි ඔයාගේ හිත ශක්තිමත් කරගන්න, ඔයාගේ සිතුවිලි වලින් ශක්තිමත් වෙන්න ඔයාට මේක උදව්වක් වේවි. ඔයාගේ සතුටේ අයිතිකාරයා ඔයාම වෙන්න. ඔයා ඔයාගේ සතුට වෙන කෙනෙකුගේ අතේ තියෙනවා නම් ඔයාගේ ආස දේවල්, ආස නැති දේවල් ඔයා වෙන කෙනෙක් තුලින් දකිනවා නම් මතක තියාගන්න. ඒක තමයි ඔයාගේ වේදනාවේ ආරම්භය. කෙනෙක් ආවොත් සතුටින් ඉන්නවා. හැබැයි වුන් වෙනස් වුණොත් මම විනාශ වෙනවා කියන තැන හිටියොත් ඔබට හැමදාම වෙන්නේ ජීවිතේ විඳවන්න. මතක තියාගන්න ඔබ ඉපදුනේ තවත් කෙනෙකුගේ වෙනස් වීම මත හැඬීමට නෙවෙයි. ඔබේම ජීවිතය ජයග්‍රහණය කරන්න. ගිය අයට යන්න දෙන්න. ඉතුරු වන අයට ආදරය කරන්න. ජීවිතය කියන්නේ හරියට දුම්රියක් වගේ. එක ස්ටේෂන් වලදී මිනිස්සු නකිනවා, ඒ වගේම බහිනවා. සමහරු අපේ ජීවිතයේ අවසානය දක්වාම ඉඳී කියලා අපි හිතුවට ඔවුන්ට යන්න තියෙන්නේ අතර මගකට විතරක් වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතයේ අතර මගදී ඒ වගේ මිනිස්සු ඔයාගෙන් ඈත් වෙනවා. ඉතින් යන අයට යන්න දෙන්න. එවිටයි ඔබේ ජීවිතයට ලැබිය යුතු නියම මිනිසුන් ජීවිතයට ඇතුල් වෙන්නේ. ඔබව දියුණු කරන්න. ඔබේ වේදනා ශක්තියක් කරගන්න. ඔබගේ වෙනස්වීම, ඔවුන්ගේ වෙනස්වීම මත ඔබ බිඳ වැටෙන්න අවශ්‍ය නැහැ. ඔවුන් කැමති ඇති ඔවුන් වෙනස් වූ විට ඔබ බිඳ වැටෙනවා දකින්න. හැබැයි ඔබ කළ යුත්තේ කවුරුත් බලාපොරොත්තු නොවන විදිහට සාර්ථකත්වයෙන් ඉහළට යන එක. ඔයා ඉගෙන ගන්න වයස කෙනෙක් නම් හොඳට ඉගෙන ගන්න. සමහර විට ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම් ජොබ් එක හරි ආසාවෙන් උනන්දුවෙන් කරන්න. ඔයාගේ පෙනුම ගැන හිතන්න, ඔයාගේ සෞඛ්‍ය ගැන හිතන්න. ඔයා මේ මොහොතේ ඉන්නේ හිතා ගන්න බැරි තරම් මානසික පීඩනයක නම් ඔයා ඔයාගේ මයින්ඩ් එක වෙනස් කරන්න. අලුත් දේවල් ඉගෙන ගන්න, ට්‍රිප් එකක් යන්න, යාළුවොත් එක්ක කෑම කන්න එළියට යන්න. ඒ වගේ දේවල් කරන්න. ඔබ ශක්තිමත් බව අමතක කරන්න එපා. මීට කලිනුත් ඔයාගේ ජීවිතයේ ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. එදත් ඔයා හිතන්නේ නැති මට මේක දරා ගන්න බෑ කියලා. හැබැයි අද ඔයා තවමත් මෙතන ඉන්නවා. ඒ කියන්නේ ඔයා හැම දෙයකටම වඩා ගොඩක් ශක්තිමත් කියන එක. මේ ප්‍රශ්නයත් තව ටික දවසකින් විසඳෙයි. ඔබේ ශක්තිමත් බව උරගා බලන්න විශ්වය විසින් ඔබට එවපු තවත් එක් පාඩමක් විතරක් වෙන්න ඇති. ඉතින් දුර්වල නොවී ශක්තිමත් වෙනගේ සිටින්න. මේ ලෝකේ හරි ලොකුයි. එක පුද්ගලයෙක් හෝ පිරිසක් වෙනස් වුණා කියලා ලෝකේ එකතැන නතර වෙලා තියෙන්නේ නැහැ. තවමත් ඔබට ආදරය කරන ඔබේ අම්මා තාත්තා සහෝදරයෝ හෝ අවංක යාළුවෝ ඉන්න පුළුවන්. ඉතින් ඔයාට මේ ජීවිතේ මේ ලෝකයේ කරන්න නම් තව කොච්චර දේවල් තියෙනවද? ඔයා අද ඉඳන් හිතන්න ඕන ඔයා ගැන. මගේ අගය දන්නේ නැති මාව දාලා යන හෝ වෙනස් වෙන මිනිස්සු වෙනුවෙන් මම මගේ කාලය හෝ කඳුළු වැය කළ යුතු නැහැ. අන්න ඒ තැනටයි ඔයා ඔයාගේ මයින්ඩ් එක හදා ගන්න ඕන. මම මට ආදරය කරනවා, මම මගේ හීන පස්සේ මගේ හීන වෙනුවෙන් මම මේ ගමන යනවා කියන දේ තීරණය කරන්න. දැන් තීරණය කරන්න. ඒ අය වෙනුවෙන් තවත් දුක් විඳිනවද නැත්නම් ඒ දුකම පාවිච්චි කරලා වෙනදට වඩා වේගයෙන් ජීවිතය ජය ගන්නවද කියලා. මට විශ්වාසයි. අද ඔයා මේ ඉන්න දුක හෙට වෙද්දි ටිකක් අඩු වේවි. අනිද්දා වෙද්දි ඊටත් වඩා අඩු වේවි. කාලෙට ඉඩ දෙන්න. ඔයාගේ දුක හැමදාම ඔයයි කරන්නේ නැහැ. හැබැයි ඔයා කවුරු වෙනස් වුණත් ඔයාක ඉන්නවා කියන දේ ඔයාගේ හිතට ඇතුල් කරගන්න. එන අය ඒවි, යන අය යවි. දුක් වෙන්න එපා. ඔයා හිතනවට වඩා ගොඩක් ශක්තිමත් කෙනෙක්. ඉතින්
මේ ජීවිතේ මේ යන ගමනේ සාර්ථකත්වය සඳහා උදව් කරන අයම ඔයාගේ ජීවිතයට ලං කරගන්න. good luck. මේ වගේ තවත් වීඩියෝ බලන්න මතක ඇතුව අපිව subscribe කරන්න.